Hello guys, welcome to my YouTube channel. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක නිසා මම කල්පනා කරා ඔයගොල්ලන්ට ස්පෙෂල් vlog එකක් ගේන්න ඕනේ කියලා. කාලයක් තිස්සේ කල්පනා කර කර හිටියා YouTube channel එක open කරන්න. හැබැයි hospital එකේ clinic එකේ වැඩත් එක්ක බැරි වුණා. So most of you guys know me from TikTok and that's why many people don't know that I'm a clinical psychologist. අනිවාර්යෙන් මම ඒ ගැන vlog එකක් ගේන්නම්. කොහොමද මේ ඉතාලියේ doctor and clinical psychologist කෙනෙක් වෙන්න ඕනේ නම් මොන වගේ studies ද කරන්න ඕනේ කියලා. But first අපි බලමු මේ කොහෙද අපි යන්න හදන්නේ කියලා. මේ ඉන්නේ ඉෂාරගේ අම්මයි තාත්තයි ලොකු අම්මයි ලොකු තාත්තයි චූටි මාමයි and my mummies. අපි කට්ටියම එකතු වෙලා මේ යන්න හදන්නේ දුර ගමනක්. මේ ඉෂාර අල්ලන් ඉන්නේ දදියව. ඉතින් ඔයගොල්ලෝ මාව TikTok එකේ follow කරනවා නම් දැනටම දන්නවා ඇති දදියා කියන්නේ කවුද කියලා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ අවුදු ග්‍රිල් එකක නවත්තලා. එතනදී මට හම්බුණා මිල්කා චොක්ලට් බිස්කෝෆ් එක. ඒක ගයිස් මාරම රහයි. අනිවාර්යෙන් කාලා බලන්න. මේ අවුදු ග්‍රිල් වල එක එක දේවල් තියෙනවා. හැබැයි ටිකක් එක්ස්පෙන්සිව්. මේ වෙලාවේ පොඩි ක්ලීනින් සෙෂන් එකක් යනවා. මොකද තව පැය 4ක්ද 5ක්ද කොහෙද යන්න තිබ්බා. අපි ගෙදරින් පිට වුණේ පරක්කු වෙලා 2ට වගේ. ඉතින් අපි හොටෙල් එකට එද්දී 9 වගේ වුණා. ওই දුරින් පේන්නේ අපේ හොටෙල් එක. හොටෙල් එක කිව්වොත් වැරදි. මොකද අපි මේ සැරේ තෝරගත්තේ කැම්පින් විලේජ් එකක්. හොටෙල් එකකට වඩා ගොඩාක් ෆැසිලිටිස් තියෙනවා. ඉතින් අපි ඩොකියුමන්ට්ස් ඔක්කොම කලෙක්ට් කරගෙන අපි ගියා චෙකින් කරන්න. මේ කැම්පින් විලේජ් එකේ නම හුස්ටේ. ආල්තු මින්චු වල තියෙන. ඒ කියන්නේ වෙරෝනා වලට කිට්ටු කරලා. අපේ ගෙවල් 3 තිබ්බේ ටිකක් දුර. හින්දා ලොකු අම්මායි ලොකු තාත්තවයි ඉෂාරවයි 3 දෙනාම යවුවා කාර් එකේ. ඉතින් මේ තියෙන්නේ අපේ පළවෙනි අපාර්ට්මන්ට් එක. මේකේ තමයි මමයි අම්මේ හිටියේ. ඉතින් මේකේ තියෙනවා 2 bedrooms and 2 bathrooms. අපි කට්ටියම ගියා ඉෂාරගේ අපාර්ට්මන්ට් එකට ඩිනර් ගන්න. අයියා අපිට ඩිනර් එක ගෙනල්ලා දුන්නා වෙරෝනා වලින්. අපි කට්ටියම කාලා පොඩි රෙස්ට් එකක් ගත්තා. Especially me because I have to get ready for something big. ඉතින් ඔයගොල්ලෝ දැන් කල්පනා කරනවා ඇති මොකද්ද මේ ස්පෙෂල් ලොකේෂන් එක කියලා. The wedding of Ishara's brother. ඉතින් අපි මේ දැන් ලෑස්ති වෙන හදන්නේ පූර්ව සෙරමනි එකට. දැන් 12:00 වෙලාව. අපිව අඳන්න හිටියේ Be Beauty with Chatu. ඉතින් අපි අකිව highly recommend කරනවා. මොකද හරිම ලේසි අකිත් එක්ක වැඩ කරන්න. ඒ වගේම මේකප් එක මාරම ලස්සනයි. सुबह है तू ही दिन है मेरा तू ही मेरा रब है जहां है तू ही मेरी පාන්දර 4යි වෙලාව. ඉතින් බ්‍රයිඩ්මේඩ්ලා 4 දෙනෙක් හිටියා. අපි කට්ටිය වන්දන තමයි බ්‍රයිඩ්ව අඳින්න පටන් ගත්තේ. So here we go with our beautiful bride. වෙඩින් එකේ ෆොටෝග්‍රැෆර් ඉමේෂ් අයියා යූත් සිනමාතේ. ඉතින් ෆොටෝස් නම් අනිවාර්යෙන් ඉමේෂ් අයියා තමයි. මාත් අයියත් එක්ක ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා මගේ මාස්ටර් ඩිග්‍රී එකට. ඔයගොල්ලන්ට TikTok එකේ බලන්න පුළුවන්. අපි කට්ටියම පිටත් වුණා ලාගොඩි ගාර්ද පැත්තට යන්න. මොකද එතන view එක මාරම ලස්සනයි ෆොටෝස් වලට. මේ ඉන්න අපේ ලස්සන කපල් එක. ඉතින් guys ඔයගොල්ලෝ වෙරෝනා වල වෙඩින් එකක් plan කරනවා නම් අනිවාර්යෙන් ලාගොඩි ගාර්ද පැත්තට ගිහලා ෆොටෝස් ටිකක් ගහන්න.
suddenly goes away somehow. One step closer. I have died every day waiting for you, darling. Don't be afraid. I have loved you for 1,000 years. I love you for 1,000. පෝරුවේ චාරිත්‍ර ටික ඉවර කරලා අපි කට්ටියම ඇතුළට ගියා. ඒත් එක්කම කපල් එකත් ආවා. ඉතින් මේ ලොකේෂන් එක නම මජස්ටික් එවන්ති වෙරෝනවල තියෙන්නේ. හරියටම කිව්වොත් වල්පොලි ශල්ල කිට්ටුව. එදා ෆැෂන් එකේ දවසේ සර්ප්‍රයිසස් ගොඩක් තිබ්බා. එකක් තමයි අපි බ්‍රයිඩ්ස් මේල්ලා ටික එකතු වෙලා සර්ප්‍රයිස් ඩාන්ස් එකක් කරා. ඩාන්ස් එක ඉවරලා අපි කට්ටියම බලාගෙන හිටියා ප්‍රී ෂූට් වීඩියෝ එක බලන්න. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් ඒක. ප්‍රී ෂූට් වීඩියෝ එක ඉවර වුණත් එක්කම ඩිනර් එකත් ඕපන් කරා. වෙඩින් එකේ කේටරින් එක කරේ Black Eye restaurant එක. ඉතින් අපි ඒගොල්ලොන්වත් highly recommend කරනවා. And now let's start with the celebration. So guys, thank you for watching my first vlog. See you soon with another one, and meanwhile don't forget to subscribe, like and share. Bye bye.